උසස් පෙළ විෂය නිර්දේශයේ පොතේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් තමයි ලොජික් ගේට්ස් කියලා කියන්නේ. ඒතර මේ ලොජික් ගේට්ස් පාඩම ඉගෙන ගනිද්දී අපේ දරුවෝ මේගොල්ලන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ බූලිය බීජගණිතයේ න්‍යායන් ටික විසඳීම. හොඳයි. පොතේ බූලිය බීජගණිතයේ න්‍යායන් උසස් පෙළ විෂය නිර්දේශයට අනුකූලව 10ක් විතර තියෙනවා. ඉතින් මේ බූලිය බීජගණිතයේ න්‍යායන් ටික අපි ක්‍රමානුකූලව විසඳා ගන්න විදිය පොඩ්ඩක් සලකා බලමු. හොඳයි. මම මේ න්‍යායන් ටික මුලින්ම ඔයාලට පැහැදිලි කරන්න කලින් පුතේ බූලිය බීජගණිතයේ තිබෙන ප්‍රධාන සංගුණක හතරක් තියෙනවා. හතරක් නෙවෙයි අතරම හතක් තියෙනවා. මූලිකව හතරක් තියෙනවා. මම මේ හතර ඉස්සරහම ලියන්නම්. පළවෙනි එක අපිට ගන්න පුළුවන් not එක. not. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් o. or. තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් n. හතරවෙනි එක අපිට ගන්න පුළුවන් XOR. මේ හතර තමයි ප්‍රධානතම හතර. ඉතින් මෙතෙන්දී අපි බූලිය බීජගණිතයේදී පුතේ ප්‍රධාන වශයෙන් යොදාගන්නේ මේ හතරම අපි යොදා ගන්නවා. නමුත් ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා මෙන්න මේ දෙක. O සහ n කියන දෙක. හරි. එතකොට මේ O කියන මේ ඔපරේට් එක බූලිය බීජගණිතයේ අපි සංගුණකයක් විදිහට පෙන්නනවා මෙන්න මේ ආකාරයට. සාමාන්‍ය ගණිතයේ එකතු කිරීමේ ලකුණ. හැබැයි අපි බූලිය බීජගණිතයේදී මේකට කියන්නේ O කියලා. ඒ වගේම n කියන ඔපරේට් එක නිරූපණය කරනවා මෙන්න මෙහෙම ඩොට් එකකින්. එතකොට මේක බූලිය බීජගණිතයේ අපි හඳුන්වනවා n කියලා. XOR එක අපිට නිරූපණය කරන්න පුළුවන් සංකේතයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ O එක මෙන්න මේ ආකාරයට පෙන්වන්න ඕනේ. මේක තමයි XOR. not එක නම් ඔයා දන්නවා මොකක් හරි variable එක not එක. ඒ කියන්නේ a ගත්තොත් මේ a ගේ not එක. ඒකේ not එක කියලා කියන්නේ අපි බූලිය බීජගණිතයේදී ඒක ලියනවා a bar කියලා. a bar කියලා. ඉතින් මෙන්න මේ ටික මුලින්ම දැනගන්න ඕනේ. ප්‍රධාන වශයෙන් පුතේ මෙතන පාවිච්චි කරන්නේ මේ O සහ n කියන සංගුණක දෙක. මේවා භාවිතා වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. භාවිතා වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ මෙන්න මේ O සහ n. ඉතින් අපි මුලින්ම මේ O සහ n යොදාගෙන තර්කණයක් ලබා ගන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් මුලින්ම කතා කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ බීජගණිතයේ තිබෙන න්‍යායන් ටික එකින් එකට විස්තර කරගන්න. හොඳයි. මම මෙතනින් ගන්නම් O එක. මෙන්න පුතේ O ඔපරේට් එක. මේ O ඔපරේට් එකට අපි ආදාන දෙකක් දැම්මොත්, ඉන්පුට්ස් දෙකක් දැම්මොත් මේ පැත්තෙන් මම දානවා බිඳුව. මේ පැත්තෙමුත් දැම්මොත් බිඳුව. මෙතන උත්තරේ පුතේ බිඳුව. මම අනිත් ටිකත් ලියන්නම්. මම මෙතනින් එක දාලා මේ පැත්තෙන් බිඳුව දැම්මොත් මේකේ උත්තරේ අපිට ලැබෙන්නේ 1. ඒ වගේම මෙතන බිඳුව දාලා මෙතන 1 දාලා එහෙම වුණොත් ඒත් මේකේ උත්තරේ 1. එතකොට මේ සංගුණකයේ දෙපසම 1 වුණොත් එතනත් පිළිතුර 1. හරි. එහෙනම් O එකේ තර්කය වෙන්නේ මෙන්න මෙහෙමයි පුතේ. ආදාන දෙකක් සලකන විට ඒ ආදාන දෙකෙන් අවම එකක් එක වීමෙන් පිළිතුර එක වෙනවා. අවම එකක් එක වීමෙන් පිළිතුර එක වෙනවා. ඉතින් පිළිතුර බිඳුව වෙන්න පුළුවන් එක අවස්ථාවයි තියෙන්නේ. ඒ තමයි මේ ආදාන දෙකම බිඳුව වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී පමණයි පිළිතුර බිඳුව වෙන්නේ. අනිකුත් සෑම අවස්ථාවකදීම පිළිතුර එක වෙනවා. අපි ආදාන 3ක් ගත්තොත් පුතේ ආදාන 3ම බිඳුව වෙන අවස්ථාවේ විතරයි මේකේ පිළිතුර බිඳුව වෙන්නේ. එක් ආදානයක් හෝ අවම එක වීමෙන් පිළිතුර එක වෙනවා. right. අපි n එකත් මේ විදිහටම බලමු. බිඳුව n බිඳුව
මේකේ පිළිතුර බිඳුවයි. බිඳුව and 1 මේකේ පිළිතුර බිඳුවයි. 1 and බිඳුව මේකේ පිළිතුර බිඳුවයි. 1 and 1 මේකේ පිළිතුර 1යි. හොඳයි. එහෙනම් ඔබට තේරෙනවා and logic එක මොකක්ද කියන එක. and logic එකේ පුතේ පිළිතුර 1 වෙන්න නම් මේ ආදාන දෙකම 1 වෙන්න ඕනේ. ආදාන දෙකම 1 වුණොත් පමණයි and logic එකේ පිළිතුර 1 වෙන්නේ. කිසියම් හෝ ආදානයක් බිඳුව වුණොත් පිළිතුර බිඳුව වෙනවා. අපි ආදාන 3ක් සලකැවුවොත් එහිදී 1 වෙන්නේ මේ ආදාන 3ම 1 වෙන අවස්ථාව පමණයි. ඒ ආදාන 3න් අවම එකක් හෝ බිඳුව වෙනවා නම් පිළිතුර බිඳුව වෙනවා. ආදාන 5ක් සලකනකොටත් ඒ ආදාන 5ම 1 වුණොත් පමණයි පිළිතුර 1 වෙන්නේ. අවම එක් ආදානයක් හෝ බිඳුව වුණොත් පිළිතුර බිඳුව වෙනවා. හොඳයි. මෙන්න මේ තමයි මෙන්න මේ ප්‍රධාන O සහ N සංගුණක ක්‍රියාත්මක වීමෙන් මේ වගේ බූලිය අගයන් ලබා දීමෙන් ලැබෙන පිළිතුරු තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ පුතේ මේ බූලිය බීජගණිතයේ න්‍යායාත්මක කොටස් ටික ඉදිරියට තේරුම් ගන්නවා. හරි? හොඳයි. දැන් අපි බලමු මම මෙතනින් මම මෙන්න මේ එක පැත්තක තියෙන අගයන් ටික අයින් කරනවා. එක පැත්තක තියෙන අගයන් ටික අයින් කරනවා. ඔන්න මම මුලින්ම and එකට එන්නම්. and එකේ මේ පැත්තේ අගය මම අයින් කළා. මම මෙතෙන්න දානවා a. මම මේක වෙනම ලියන්නම් දැන්. මේ බලන්න. a n බිඳුව. මේකට උත්තරයක් දැන් අපි හොයා ගන්න ඕනේ. a n බිඳුව. ඔබ දන්නවා පුතේ මේ n කියන සංගුණකයේ පිළිතුර 1 වීමට නම් මේ දෙපැත්තම 1 වෙන්න ඕනේ. හැබැයි ඔබට පේනවා දැනටමත් එක පැත්තක් බිඳුව වෙලා. මේ අනිත් පැත්ත දන්නේ නැහැ පුතේ. ඒ පැත්තේ තිබෙන්නේ විචල්‍යයක්. බූලිය විචල්‍යයක් තියෙන්නේ. ඉතින් මේ බූලිය විචල්‍යයට පවරා ගන්න පුළුවන් අගයන් දෙකයි තියෙන්නේ. එකක් බිඳුව අනිත් එක 1. ඉතින් අපි මේ මොහොතේ දන්නේ නැහැ a ගියාගේ බිඳුව 2ද කියලා. ඒක නිසා තමයි ඒක විචල්‍යයක් වන්නේ. නමුත් මේ සංගුණකයේ දකුණු පස සලකන විට බිඳුව තිබෙනවා. ඒ පැත්තේ නියත අගයක් තිබෙනවා බිඳුව. ඉතින් පුතේ අපි and එකේදී දන්නවා මේකත් එක්ක මම මෙතන නැවත දාන්නම් බිඳුව කියලා. ඔයා දන්නවා මේ and එකේ කොමන පසක හෝ බිඳුවක් තිබුණොත් පිළිතුර බිඳුව වෙනවා මේ. පිළිතුර බිඳුව වෙනවා. ඉතින් දැමුත් එක පසක බිඳුව තිබෙනවා. එක පසක බිඳුව තිබෙනවා. අනිත් පැත්තගේ දන්නේ නැහැ ඇත්තටම අපි. හැබැයි මේ දන්නාගේ එක වුණොත් එක and බිඳුව. හරියට මේ වගේ පිළිතුර බිඳුවයි. මේ නොදන්නා පදය බිඳුව වුණොත් බිඳුව and බිඳුව. හරියට මේ වගේ. ඒත් පිළිතුර බිඳුවයි. එතකොට ඔබට පැහැදිලි මෙතෙන්ට කොමන අගයක් ලැබුණත් මෙතෙන්ට 1 ලැබුණත් පිළිතුර බිඳුව වෙනවා. මෙතෙන්ට බිඳුව ලැබුණත් පිළිතුර බිඳුව වෙනවා. ඒකට හේතුව තමයි මේ and ඔපරේටර් එකේ දැනටමත් එක පසක බිඳුව තිබෙනවා. ඒක නිසා මේකේ පිළිතුර පැහැදිලිවම බිඳුවයි පුතේ. පැහැදිලිවම බිඳුවයි. හොඳයි. දැන් අපි මේ විදිහට හිතමු. මම මෙතෙන් ගන්නවා a n 1. හොඳයි. දැන් අපි බලමු මේකේ පිළිතුර ගන්න කොහොමද කියලා. a n 1. ඔබ දන්නවා මේ and එකේදී එක පසකට නෙවෙයි දෙපසටම 1 එන්න ඕනේ පිළිතුර 1 වෙන්න නම්. හැබැයි මේ වන විට එක පසකට පිළිතුර එක පසක ආදානයේ 1 ඇවිල්ලා අවසන්. එක පසක ආදානයේ 1 වෙලා තිබෙනවා. හැබැයි මේ a ගේ ආදානය අපි දන්නේ නැහැ. a ගේ ආදානය අපි දන්නේ නැහැ. අපි හිතමු අපි උපකල්පනය කරමු පුතේ මේ a ගේ ආදානයේ බිඳුව කියලා. a ගේ ආදානයේ බිඳුව වුණොත් මෙතන බිඳුව n1. මෙන්න මේ වගේ. උත්තරේ බිඳුවයි. ආයෙමත් බලන්න a ගේ ආදානයේ බිඳුව වුණොත් බිඳුව n1. ඒක බිඳුව n1. එතන මේ වගේ. උත්තරේ බිඳුවයි. බලන්න aට බිඳුව දුන්නොත් පිළිතුර බිඳුවයි. අපි aට 1 දෙමු. අපි දන්නේ a 1ද කියන්නේ. aට 1 දුන්නොත් 1n1. 1n1. එතකොට පිළිතුර 1යි. එතකොට ඔබට පැහැදිලි නේද පුතේ
මේ ඒට පවරන අගයම තමයි උත්තරයට එන්නේ. ඒ බින්දුව දුන්නොත් බින්දුව ඇන් එක පිළිතුර බින්දුව. ඒට එක දුන්නොත් එක ඇන් එක පිළිතුර එක. ඒට පවරන අගයමයි උත්තරයට එන්නේ. ඒට පවරලා තිබෙන අගයම නම් පිළිතුරට එන්නේ ඒ නම් පිළිතුර ඒ පිළිතුර ඒ. හොඳයි. දැන් අපි ඕ එකත් එක්ක මේ සිද්ධිය බලමු. අන්න මම ලියනවා AO1 කියලා. හොඳයි. ඔබ දන්නවා පුතේ මේ O කියන ඔපරේටර් එකේ එක පසකට හරි එක තිබුණොත් පිළිතුර එක වෙනවා. ඉතින් දැනටමත් එක පසකට එක තියෙනවා. මේ A ගේ අගය බිඳුව වුණොත් බිඳුව O1 ඒත් පිළිතුර එක. මොකද එක පසකට එක තිබෙන නිසා. මේ A ගේ අගය එක වුණොත් එක O1 හරියට මේ වගේ එතකොට. එක O1 A ගේ අගය එක වුණොත් මෙන්න මේ ප්‍රකාශය එන්නේ. එතකොට පිළිතුර එක. A ගේ අගය බිඳුව වුණොත් එතකොට අපිට ලැබෙන්නේ මෙන්න මේ ප්‍රකාශය. බිඳුව O1 ඒත් පිළිතුර එක. ඉතින් පුතේ මේ A ගේ අගය ඇත්තටම පුතේ පිළිතුරට හේතුවක් වෙන්නේ නැහැ. මොකද මේ ඕපරේටර් එකේ එක පැත්තකට එක පවතින නිසා. ඒක නිසා මේකේ පිළිතුර පැහැදිලිවම එක. හොඳයි. දැන් අපි අනිත් ප්‍රකාශය බලමු. AO බිඳුව. AO බිඳුව. right. O එකේ ලොජික් එක ඔබ දන්නවා. O ඔපරේටර් එකේ දෙපැත්තෙන් එක පැත්තකට හරි එක පස්සකට හරි එක ආවොත් පිළිතුර එක වෙනවා කියන්නේ. හැබැයි දැනටමත් එක පස්සකට බිඳුව තමයි තියෙන්නේ. හැබැයි මේ පැත්ත මේ විචල්්‍ය නොදන්නා විචල්්‍යයක් තිබෙන පැත්තේ අගය වටිනාකම එක වුණොත් ඒ ගේ එක වුණොත් පිළිතුර එක. එතකොට එක O බිඳුව පිළිතුර එක වෙනවා. නමුත් ඒ ගේ බිඳුව වුණොත් බිඳුව O බිඳුව පිළිතුර බිඳුව වෙනවා. ඉතින් ඒට පවරන අගයම තමයි පිළිතුර විදියට එන්නේ. එම නිසා පිළිතුර A. හොඳයි. මෙන්න මේ න්‍යාය. මෙන්න මේ න්‍යාය. ඔබට පේනවා මේ සංගුණකේ එක පසක නොදන්නා විචල්‍යයක් අනිත් පැත්තේ බූලියාගයක්. නොදන්නා විචල්‍යයක් බූලියාගයක්. නොදන්නා විචල්‍යයක් බූලියාගයක්. නොදන්නා විචල්‍යයක් බූලියාගයක්. නොදන්නා විචල්‍යයක් සමග බූලියාගයක් දෙනකොට පුතේ අපිට පිළිතුර තාර්කිකව ලබා ගන්න පුළුවන්. ඒ මේ විදිහට. ඒක නිසා අපි මේ න්‍යායට කියනවා සර්ව සාම්‍ය න්‍යාය කියලා. අපි මේකට කියනවා සර්ව සාම්‍ය න්‍යාය කියලා. එනම් මෙන්න බෝලීය වීජ ගණිතයේ එක න්‍යායක් තමයි පුතේ සර්ව සාම්‍ය න්‍යාය. අපි ඉංග්‍රීසි වලින් කියනවා identity law කියලා. අපි මේකට කියනවා identity law. හරි. ඔන්න පුතේ අපි එක න්‍යායක් කතා කරලා අවසන්. මතක තියාගන්න න්‍යායන් 10ක් තිබෙනවා බෝලීය වීජ ගණිතයේ 10ක් පමණ තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි එක මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. අපි තව න්‍යායක් වෙත යමු. අපි මෙන්න මේක බලමු පුතේ. මෙන්න A. O සංගුණකයේ ගමු අපි. මේ O සංගුණකයේ අනිත් පස තිබෙනවා A බාර්. ප්‍රතිලෝම සම්බන්ධයක් තිබෙන්නේ පුතේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තිබෙන්නේ. ඔබට පේනවද ඒගේ නොට් එක තමයි A බාර්. බලන්න. ඒකේ නොට් එක තමයි A බාර්. එතන ප්‍රතිලෝම සම්බන්ධයක් තිබෙන්නේ. සංගුණකයේ දෙපස ප්‍රතිලෝම සම්බන්ධයක් පවතිනවා. හොඳයි. මෙහෙම ප්‍රතිලෝම සම්බන්ධයක් පවතින දැන් මෙතන කිසිම අගයක් දීලා නැහැ. මේ වගේ සංගුණකයේ එක පැත්තකට යම් බෝලි අගයක් ලබා දීලා නැහැ. නමුත් ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. එතන මේ ප්‍රතිලෝම සම්බන්ධයක් තිබෙනකොට පුතේ අපි හිතමු අපි A1 කියලා හිතමුකෝ. A1 නම් A බා බිඳුවයි. පැහැදිලිනේ? හරි. එහෙමනම් අපි තවත් විදිහකට හිතමු A බිඳුවයි කියලා. A බිඳුව නම් A බා 1යි. මොකද බෝලීය විචල්‍යයකට පවර ගන්න පුළුවන් වෙන්නේ පුතේ බිඳුව හරි 1 හරි කියන අගයන් දෙක පමණයි. ඉතින් A ගේ අගය 1 වුණොත් A බා බිඳුව වෙනවා. A බිඳුව වුණොත් A බා 1 වෙනවා. ඉතින් ඔබට පේනවා මේ සංගුණකයේ කුමන හෝ පසකට නිශ්චිතවම එක ලැබෙනවා. මෙහෙම ප්‍රතිලෝම සම්බන්ධයක් පවතින විට පුතේ එක පසකට එක ලැබෙනවා. ඒ වගේම අනිත් පසට බිඳුවයි ලැබෙන්නේ. ඉතින් ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ සංගුණකයේ දෙපස බිඳුව එක පැවතීම. මේ පැත්ත බිඳුව වුණොත් අනිත් පස එක වෙනවා.
ඒ වගේම මේ පස එක වුණොත් අනිත් පස බිඳුව වෙනවා. මේක තමයි ප්‍රතිලෝම සම්බන්ධය. ඉතින් ඕ එකේදී කුමන හෝ පැත්තක එක තිබුණොත් ඔබට පැහැදිලි මේ බලන්න. කුමන හෝ පසක එක තියෙනවා. මේ ප්‍රතිලෝම සම්බන්ධය. පිළිතුර එකයි. මේකත් ප්‍රතිලෝම සම්බන්ධය. පිළිතුර එකයි. ඒක නිසා මෙතන පිළිතුර නිශ්චිතවම එකයි පුතේ. මෙතන පිළිතුර නිශ්චිතවම එකයි. දැන් අපි මේ සම්බන්ධයම මේ ප්‍රතිලෝම සම්බන්ධයම ඇන්ඩ් එකට ලියමු. මෙන්න බලන්න. හොඳයි. ඔබ දන්නවා මෙතනත් ප්‍රතිලෝම සම්බන්ධයක් තිබෙන්නේ බිඳුව එක තමයි තියෙන්නේ. මෙතන බිඳුව නම් මේක එක. මේක එක නම් මේක බිඳුව. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. එතකොට ප්‍රතිලෝම සම්බන්ධයේදී අපි දන්නවා එක් පසකට එක එනවා වගේම අනිත් පසට බිඳුව එනවා. සෑම විටම එක් පසකට බිඳුව අනෙක් පසට එක. ඉතින් පුතේ ඇන්ඩ් එකේදී යම් පසකට බිඳුව එනවා නම් පිළිතුර බිඳුවයි. මේ බලන්න. මේ පැත්තට බිඳුව පිළිතුර බිඳුවයි. පිළිතුර බිඳුවයි. ඒ නිසා නිශ්චිතව මෙතන පිළිතුර පුතේ බිඳුවයි. එහෙනම් මේක තමයි පුතේ අපි හඳුනාගන්නේ මේක තව න්‍යායක්. අපි මේ න්‍යායට කියනවා අනුපූරක න්‍යාය කියලා. අනුපූරක න්‍යාය නැත්නම් මේකට ප්‍රතිලෝම න්‍යාය කියලා කියනවා. මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා කම්ප්ලිමන්ට් ලෝ කියලා. අනුපූරක න්‍යාය. හොඳයි. අපි දැන් න්‍යායන් දෙකක් සාකච්ඡා කරා. අපි තව න්‍යායකට යමු. මෙන්න මෙහෙම සම්බන්ධයක් දැන් මම ලියනවා. A O A. හරි. O එක තියෙන්නේ. ඔබ දන්නවා පුතේ O එකේ නැත්නම් මේ O එකේදී තරකය දන්නවා එක පසකට එක આવොත් පිළිතුර එක ලැබෙනවා. අවම එක පසකට එක આવොත් පිළිතුර එක ලැබෙනවා. හොඳයි. අපි Aට අගයක් දෙමු පුතේ. දන්නේ නැහැ අපි ඒකේ අගයන් Aට පවරන්න පුළුවන් අගයන් දෙකක් තියෙනවා කියන්න දන්නවා. ඒ තමයි බිඳුව හෝ එක. අපි Aට බිඳුව දෙමුකෝ. Aට බිඳුව දුන්නොත් A නැමැති විචල්‍යයට බිඳුව දුන්නොත් අපිට පැහැදිලි බිඳුව O බිඳුව. එතකොට පුතේ මේක. බිඳුව බිඳුව කියන්නේ ඒක. හරිද? Aට පවරන අගය බිඳුව වුණොත් මෙතෙන්ට බිඳුව, මෙතෙන්ට බිඳුව, මෙතෙන්ටත් බිඳුව. Aට පවරන අගය එක වුණොත් මෙතෙන් එක, මෙතෙන් එක, එක O එක කියන්නේ එක. ඔබට පැහැදිලි පුතේ. A බිඳුව වුණොත් බිඳුව බිඳුව බිඳුව. A එක වුණොත් එක එක එක. ඉතින් Aට පවරන අගයම තමයි පිළිතුරට ලැබෙන්නේ. එම නිසා මේකේ පිළිතුර A. අපි n සංගුණිකයත් එක්කත් මේක බලමු. AN A. AN A. මෙතනත් ඒ විදිහම තමයි පුතේ. එකම විචල්්‍ය දෙපැත්තේ තිබෙන්නේ. එකම විචල්්‍ය දෙපැත්තේ තිබෙන්නේ. මෙතන ප්‍රතිලෝම සම්බන්ධය වුණාට මෙතන තියෙන එකම විචල්්‍ය දෙපැත්තේ. Aට පවරන අගය බිඳුව වුණොත් බිඳුව n බිඳුව පිළිතුර බිඳුවයි. Aට පවරන අගය එක වුණොත් එක n එක. එක n එක කියලා කියන්නේ n දෙකේදී දෙපසම එක වුණොත් පිළිතුර එක වෙනවා. ඉතින් A එක නම් පිළිතුර මෙතන A එක නම් මෙතන පිළිතුර එකයි මෙතන පිළිතුර එකයි. sorry මේ Aට ආදේශ වුණාගේ එකයි මෙතනත් එකයි පිළිතුරත් එකයි. එක n එක පිළිතුර එකයි. A බිඳුව වුණොත් බිඳුව n බිඳුව පිළිතුර බිඳුවයි. Aට පවරන අගයම තමයි පිළිතුර ලෙස එන්නේ. එම නිසා පිළිතුර A. ඉතින් පුතේ මේක තව න්‍යායක්. මේ න්‍යායට අපි කියනවා පුතේ මේ දෙපැත්ත සංගුණකයේ දෙපස එක සමාන වන විට අපි මේ න්‍යායට කියනවා සිංහලෙන් තදේව භාවී න්‍යාය කියලා. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා idempotent law කියලා. හරි. එමනම් අපි දැන් මේ වෙනකොට න්‍යායන් තුනක් ඉගෙන ගත්තා. identity සර්වසාම්‍ය න්‍යාය, පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් න්‍යාය. මොකද අපිට විභාගයේ සමහර විට න්‍යාය නම ලියන්න වෙනවා. පැහැදිලි අපිට සංගුණකයේ එක පසක විචල්‍යයක් අනිත් පැත්තේ අගයක් නම් ඒ සර්වසාම්‍ය. ප්‍රතිලෝම සම්බන්ධයක් තිබෙනවා නම් ප්‍රතිලෝම න්‍යාය. සංගුණකයේ දෙපසක පවතින විචල්‍යයන් සමාන නම් ඒක තදේවභාවී න්‍යාය. ඉතින් මේකම අපිට මේ විදිහට ලියන්න පුළුවන් පුතේ. දැන් බලන්න A බා O A බා
එතකොට පිළිතුර A බා. දැන් අපි ගමුකෝ A B බා O A B බා. මේ දෙපැත්ත සමානයි. එතකොට පිළිතුර A B බා. right. හොඳයි අපි තව න්‍යායකට යමු. තවත් න්‍යායකට අපි යමු. මෙන්න මෙහෙම පොතේ. දැන් ඔබ දන්නවා A මේ තියෙන A. එතකොට මෙතන තියෙනවා A bar. A bar කියලා කියන්නේ not A කියන එක. not A කියන එක තමයි A bar කියලා කියන්නේ. A ගේ ප්‍රති අගය නැත්තම් කම්ප්ලිමන්ට් වැලියු එක. දැන් A bar ගෙත් not එක පුතේ. මොන මම A bar ගෙත් not එක ලියනවා. not A bar. A bar ගෙත් not එක පුතේ. මොකද්ද පුතේ A bar ගේ not එක? අපිට ඒක පුළුවන් මෙන්න A bar තියෙනවා. මේකනේ A bar. A bar ගේ not එක කියන්නේ මේකට තව එකක් දාන්න ඕනේ. ඒකට තව එකක් දාන්න. හරි. දැන් අපි හිතමුකෝ. ඔන්න A කියන්නේ බිඳුවයි. A bar කියන්නේ නම් A බිඳුව නම් A bar කියලා කියන්නේ එකයි. මොකද ප්‍රතිවිරුද්ධ අගය. අනුපූරක අගය. ඉතින් A බිඳුවයි A bar එකයි. A bar එකයි කියන්නේ A double bar. A bar ගෙත් not එක. එහෙනම් ඒක බිඳුව. A bar ගේ not එක තමයි A double bar. එතකොට ඒක බිඳුවයි. හොඳයි අපි A ට එක දෙමු. එතකොට A bar බිඳුවයි බිඳුවේ not එක එකයි. හොඳයි ඔබට පැහැදිලි පුතේ මෙන්න මේ A ගේ අගය සහ A bar ගේ අගය සෑම විටම සමානයි. එහෙමනම් අපිට පුළුවන් පුතේ A double bar කියලා කියන්නේ A කියලා හඳුනා ගන්න. මෙන්න මේක බෝලි විච්ඡ ගණිතයේ තවත් න්‍යායක්. මේකට අපි කියනවා පුතේ ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය කියලා. ද්විත්ව අනුපූරක න්‍යාය කියලාත් මේකට කියනවා ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. මේකට ඉංග්‍රීසි වලින් කියනවා double complement law කියලා. double complement law. හොඳයි. අපි දැන් න්‍යායන් 4ක් ඉගෙන ගත්තා. මේකට අනුව මට මෙහෙම ලියන්න පුළුවන් පුතේ. මේ බලන්න. මට ඕන නම් මෙහෙම තියනවා කියලා හිතන්නකෝ. AOB double bar. මේක මට ලියන්න පුළුවන් මේ double bar වෙනුවට AOB කියලා. AOB කියලා ලියන්න පුළුවන්. පැහැදිලිනේ? මෙහෙම තිබුණොත් AB කියලා තිබුණොත් මට මේක අවශ්‍ය නම් ලියන්න පුළුවන් AB double bar කියලා. හොඳයි අපි තවත් න්‍යායක් කතා කරන්න කලින් මේ න්‍යායන් 4ම නිරූපණය වෙන පුංචි ප්‍රකාශයක් විසඳමු. මෙන්න මේ ප්‍රකාශය උදාහරණයක් විතර ගන්නකො පුතේ. A O A bar and 1 O A bar. අපි මේක සුළු කරමු බලන්න. හොඳයි. මේකෙදී පොතේ අපි බෝලීය විච්ඡ ගණිතයේ මේ වගේ බෝලීය ප්‍රකාශයක් විසඳද්දී අපි විසඳන්න ඕනේ සංගුණකවල ප්‍රමුඛතාවයක් තියෙනවා පුතා. සාමාන්‍යයෙන් අපි ටෝටල් බාර් තියෙනවා නම් ඒක මුලින් විසඳන්න ඕනේ. දැන් මේ වගේ තියෙන්නේ ටෝටල් බාර් එකක් නෙවෙයි පුතේ. විචල්‍යයකට බාර් එකක්. මේක A බාර්. මේකත් A බාර්. ටෝටල් බාර් එකක් කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා ලිව්වේ. මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් තමයි ටෝටල් බාර් එකක් කියන්නේ. පැහැදිලිද? එහෙම නැත්නම් මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක්. මේවා තමයි ටෝටල් බාර්ස් කියලා කියන්නේ. ඉතින් අපි බෝලීය ප්‍රකාශයක ඔන්න ඔය වගේ ටෝටල් බාර්ස් තියෙනවා නම් අන්න ඒවා මුලින්ම විසඳ ගන්න ඕනේ. මේක ඉතින් එහෙම එකක් නෑ. එහෙනම් පුතේ ප්‍රමුඛතාවයේ 1 ටෝටල් බාර්ස්. දෙකට මේක 1 දෙකට අපි විසඳන්න ඕනේ පුතේ within brackets වරහන් තුල තිබෙන ඒවා. මේක ඉතින් එහෙම එක්කොත් නෑ. මේක එහෙම එක්කොත් නෑ.
ඊට පස්සේ අපි විකුණන් මේ විසඳන්න ඕනේ පුතේ ඇන්ඩ් එක. 3ට අපි ඇන්ඩ් එක දෙන්න ඕනේ. 4 තමයි පුතේ අපි O එක දෙන්නේ. මේක තමයි විසඳීමේ සංගුණකවල ප්‍රමුඛතාවය. හොඳයි. මෙතෙන්දී අපි එහෙමනම් මුලින්ම විසඳන්න ඕනේ අපිට මේ දෙක නැහැ. total bars ඒ වගේම brackets නැහැ. මේ දෙක තමයි අපිට තියෙන්නේ. මේකමුත් අපි මුලින්ම විසඳන්න ඕනේ මේ AND එක පොතේ. ඒ කියන්නේ මෙන්න මේක තමයි විසඳන්න ඕනේ. මේ ඔපරේටර් එකවත් මේ ඔපරේටර් එකවත් නෙවෙයි. එහෙනම් A bar and 1. A bar and 1. ඔන්න බලන්න මොකද්ද න්‍යාය? එක පසක විචල්‍යයක් අනිත් පස අගය. එහෙනම් ඒක සර්වසාම්‍ය න්‍යාය. දැන් හිතන්න පුතේ AND එක තියෙන්නේ AND එකේ දෙපසම එක වුණොත් පිළිතුර 1යි. එහෙනම් A භාගයේ අගය එක වුණොත් පිළිතුර 1 වෙනවා. A භාගයේ අගය බිඳුව වුණොත් පිළිතුර බිඳුව වෙනවා. A භාගයේ අගය 1 වුණොත් 1 n 1 පිළිතුර 1. A භාගයේ අගය බිඳුව වුණොත් බිඳුව n 1 පිළිතුර බිඳුව. එහෙනම් A බාට දෙන අගයම තමයි පිළිතුරට ලැබෙන්නේ. A බාට 1 දුන්නොත් පිළිතුරත් 1 වෙනවා. A බාට බිඳුව දුන්නොත් පිළිතුර බිඳුව වෙනවා. ඒක නිසා A බාට දෙන අගයම තමයි පිළිතුර. ඒක නිසා මේකේ පිළිතුර A බා. අනිත් විචල්යන් ටික අපි මේ විදිහට දාගමු දැන්. මෙන්න මෙහෙම. හොඳයි. දැන් අපිට පුළුවන් පොතේ සම්පූර්ණයෙන්ම O සංගුණක විතරයි තියෙන්නේ. ඒක නිසා කැමති එකක් විසඳන්න පුළුවන්. මේක විසඳන්න පුළුවන් මුලින්ම. නැත්නම් මේක විසඳන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අපි මේක විසඳමු මුල ඉඳන්. මේ තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් O එකට. ඔයා දන්නවා ප්‍රතිලෝම සම්බන්ධයක් O එකට තිබුණාම පිළිතුර 1යි. එහෙනම් මෙතෙන්ද පිළිතුර 1යි. එහෙනම් 1 O A bar. එතන මේ පිළිතුර අපි මේ විදිහට ගත්තේ ප්‍රතිලෝම න්‍යාය. මෙන්න මෙතනින් ලියන්න ඕනේ පුතේ ප්‍රතිලෝම න්‍යාය කියලා. මේ විදිහට අපි මෙතෙන්ද A bar පිළිතුර ගත්තේ සර්වසාම්‍ය න්‍යායයි. හොඳයි මෙතන පිළිතුර ඔයාලට හොඳටම පැහැදිලි. O එකේ එක පස්සකට එක තියෙනවා නම් මේ විචල්්‍ය අගය අවශ්‍ය වෙන්නේ නැහැ පිළිතුර ලබා ගැනීමට. ඒ නිසා මේකේ පිළිතුර 1යි. එහෙනම් මේ ප්‍රකාශයේ අවසාන පිළිතුර 1යි. හරි. අපි තව ගණන් ටිකක් ඉස්සරහදී හදමු. දැන් අපි ඊළඟ න්‍යාය කතා කරමු. පොතේ මම මෙන්න මෙහෙම ටිකක් ගොඩක් වැදගත් න්‍යායක් මම දැන් කතා කරන්න යන්නේ. මේ බලන්න පුතේ මම මෙහෙම ලියනවා. AO AB තව එකක් මම ලියනවා AB bar. හරි. මම මේකේ පිළිතුර A කියලා ලියනවා. අපි බලමු කොහොමද මේ පිළිතුර ගත්තේ කියලා. මම තව ප්‍රකාශයක් ලියනවා. AB ABC ABC bar තව කොටසක් ලියන්නම් AB D bar. මේක පිළිතුර මම ලියනවා AB කියලා. තව ප්‍රකාශයක් මම ලියන්නම් AB bar A bar C AB bar C bar A bar C A bar B bar C. මේකේ පිළිතුර මම ලියනවා A B bar O A bar C. හොඳයි. අපි ඉස්සරහම මේ ප්‍රකාශ ගැන කතා කරමු පුතේ. මේ ප්‍රකාශ වලට අපි කියනවා SOP කියලා. මම මේ විසඳුම දෙන්න කලින් අපි ප්‍රකාශ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. මේවට අපි කියනවා SOP ප්‍රකාශ කියලා. මොනවද පුතේ SOP කියන්නේ? SOP. මේ අකුරු තුනක්නේ. මේකේ තේරුම තමයි sum of products. මෙන්න මේක තමයි පුතේ SOP කියන්නේ. sum කියන්නේ පුතේ එකතුවක්. product එකක් කියන්නේ ගුණිතයක්. එතකොට ගුණිතවල එකතුවක්. හරිනේ පුතේ. A සහ B අතර තියෙන ගුණිතයක් product එකක්.
A B බා අතර ප්‍රොඩක්ට් එකක්. A නම් තනි විචල්‍යයක්. ඒ ප්‍රොඩක්ට්ස් වල ගුණිත පදවල එකතුවක් තියෙන්නේ. මේ ගුණිත පද තුනේ එකතුවක්. මේ බලන්න ගුණිත පද 1 2 3 4යි. ඒ හතරෙම එකතුවක් තියෙන්නේ. ඒ නිසා අපි කියනවා sum of products කියලා. තවත් ටයිප් එකක් තියෙනවා POS කියලා. අපි ඒක ඊට පස්සේ කතා කරමු. ඉතින් පුතේ මේකේ පිළිතුර කොහොමද අපි ඒ විදිහට ගත්තේ? පළවෙනි එක අපි බලමු. මේ න්‍යාය නම මම ඉස්සරහම කියන්නම් පුතේ. මේ න්‍යායට අපි කියන්නේ ඉංග්‍රීසි වලින් කියනවා මේකට redundancy law එක කියලා. redundancy law එක. අපි සිංහලෙන් කියනවා පුතේ සමතිරික්තතා න්‍යාය කියලා. සමතිරික්තතා න්‍යාය. හොඳයි. redundancy law එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ law එක පුතේ වැඩ කරන ක්‍රම තුනක් තියෙනවා. මම මේ ඔබට ලියන්නේ මුල්ම එක. බලන්නකො පුතේ. ඔයා බලන්න පුතේ මෙහෙම ප්‍රකාශයක් දීලා තියෙනකොට මේ ප්‍රකාශය සම්මත ප්‍රකාශයක්ද නැද්ද කියලා බලන්න. මොකද්ද පුතේ සම්මත ප්‍රකාශයක් කියන්නේ? සම්මත ප්‍රකාශයක් කියලා කියන්නේ මේ ප්‍රකාශය ඔයාට පේනවා විචල්‍යයන් දෙකක් තියෙනවා. අනුපූරකයේ සහිතව හෝ රහිතව විචල්‍යයන් දෙකයි තියෙන්නේ. A තියෙනවා B තියෙනවා. B බාත් තියෙනවා. ඒක තුන්වෙනි විචල්‍යය නෙවෙයි. ඒක ඇවිල්ලා B ම තමයි. B ගේ not එක. විචල්‍යයන් දෙකයි තියෙන්නේ. එතකොට ඒ විචල්‍යයන් දෙකම සෑම පදයකම තියෙනවා නම් අපි ඒකට කියනවා සම්මත ප්‍රකාශයක් කියලා. හරියට මෙන්න මේ වගේ පුතේ. මේ බලන්න AB C බා A B බා C A බා B බා C මේ ප්‍රකාශය බලන්න. මේ ප්‍රකාශයේ විචල්‍යයන් තුනක් තියෙනවා. මේ විචල්‍යයන් තුනම හැම පදයකම තිබෙනවා. එක පදයකවත් කිසියම් විචල්‍යයක් අඩු වෙලා නැහැ. අන්න එවැනි ප්‍රකාශ වලට අපි කියනවා සම්මත ප්‍රකාශ කියලා. ස්ටෑන්ඩඩ් එක්ස්ප්‍රෙෂන් කියලා කියනවා. ඉතින් මේක එහෙම ස්ටෑන්ඩඩ් නෑ පුතේ. මෙන්න මෙයාට B කියන විචල්‍ය අඩුයි. අන්න එහෙම සම්මත නොවන ප්‍රකාශ විසඳද්දි පුතේ ඔයා මුලින්ම බලන්න ඕනේ මේ සමතිරික්තතා න්‍යාය භාවිත කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුතේ සම්මත ප්‍රකාශ විසඳද්දී ඔයාට මුලින්ම සමතිරික්තතා න්‍යාය පාවිච්චි කරන්න බෑ. එතෙන්දී අපි පාවිච්චි කරන්නේ විභේදන න්‍යාය. සම්මත ප්‍රකාශවලදී විභේදන න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. සම්මත නොවන ප්‍රකාශවලදී ඉස්සරහට විසඳගෙන යාමේදී එක පියවරක් ඉස්සරහට විසඳද්දී අපිට පුළුවන් සමතිරික්තතා න්‍යාය පාවිච්චි කරන්න redundancy law එක. හොඳයි. මේකෙදි පුතේ මෙන්න මේ SOP එකක මෙන්න මේ ගුණිත පදයකට පුතේ අපි කියනවා මිනි ටර්ම් එකක් කියලා. මේ ගුණිත පදයකට අපි කියනවා මිනි ටර්ම් එකක් කියලා. එතකොට මේ තියෙන මිනි ටර්ම්. මේ මිනි ටර්ම් 3යි මේකේ. ඉතින් මිනි ටර්ම්ස් වල එකතුවක් තමයි තියෙන්නේ. හොඳයි. දැන් වචන ටික අල්ලගත්තා මේ. දැන් අපි බලමු. බලන්න පුතේ මේ මිනි ටර්ම්ස් අතර මේ ප්‍රකාශයේ මිනි ටර්ම්ස් වල කුඩාම මිනි ටර්ම් එක මොකක්ද කියලා බලන්න. මොකද්ද පුතේ කුඩාම මිනි ටර්ම් එක? මෙයානේ. එයාට තියෙන්නේ එක විචල්‍යයයි. එයා තමයි කුඩාම එක්කනා. ඒ කුඩාම එක්කනා අනිත් මිනි ටර්ම් වල ඇතුළත්ද කියලා බලන්න. බලන්න පුතේ කුඩාම එක්කනා ඒනේ. එයා මෙයා තුල ඇතුළත්. ඔමේ A B තුල A ඉන්නවා. එහෙම ඉන්නවා නම් ඒ සම්පූර්ණ මිනි ටර්ම් එකම කපලා දාන්න පුළුවන් පුතේ. දැන් බලන්න මේ කුඩාම මිනි ටර්ම් එක A මේ මිනි ටර්ම් එක ඇතුලේ තියෙනවා. එහෙමනම් මේ බලන්න මේ මෙතනක් තියෙනවා. කපලා දාන්න පුළුවන්. එහෙනම් පුතේ මේ දෙකම කැපුණාම ඉතුරු වෙන්නේ A විතරයි. මේකේ පිළිතුර A. අපි දෙවෙනි උදාහරණය බලමු. කුඩාම මිනි ටර්ම් එක මොකක්ද පුතේ? මෙයාට 2යි මෙයාට 3යි 3යි 3යි. කුඩාම මිනි ටර්ම් එක මෙන්න මෙයා. එයාට තියෙනවා 2ක්. විචල්‍යයන් 2යි තියෙන්නේ. මෙයා තමයි කුඩාම එක්කනා. මේ කුඩාම මිනි ටර්ම් එක අනිත් මිනි ටර්ම් තුල ඇතුළත්ද කියලා බලන්න පුතේ. ඔව් AB මෙතන ඉන්නවා. මේ තියෙන්නේ. මෙයාව අයින් කරනවා. AB මෙතනක් තියෙනවා. ඔව් එයාවත් අයින් කරනවා. AB මෙතනක් තියෙනවා. එයාවත් අයින් කරනවා. කුඩා මිනි ටර්ම් එකක් විශාල මිනි ටර්ම් එකක් තුල අන්තර්ගත නම් අන්තර්ග්‍රහණ නම් අපි මේ විශාල මිනි ටර්ම් එක ඉවත් කරනවා. ඉතින් මේ තුන් දෙනාම ඉවත් වුණාම ඉතුරු වෙන්නේ මෙයා විතරයි. මෙයා විතරයි.
හොඳයි අපි ඊළඟ උදාහරණයක් බලමු. කුඩා මිනි ටර්ම්ස් දෙකක් තියෙනවා. AB බාර්. හොඳයි AB බාර් කියන මිනි ටර්ම් එක මෙතන තියෙනවා පුතේ. ඒ නිසා මෙයා ඉවත් වෙනවා. AB බාර් කියන මිනි ටර්ම් එක මෙතන තියෙනවද පුතේ? එතන නෑ. එතන තියෙන්නේ A බාර් B. හැබැයි මෙතනට අපිට ඕන වෙන්නේ AB බාර් කියන මිනි ටර්ම් එක තමයි අපි හොයන්නේ. AB බාර් කියන මිනි ටර්ම් එක මෙතන නැහැ. ඒක නිසා මෙන්න මේ මිනි ටර්ම් එක අපිට මේ මිනි ටර්ම් එක නිසා ඉවත් කරන්න බෑ. හරි. මෙයා නිසා ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මෙයා විතරයි. කෙටියෙන්ම කිව්වොත් AB බාර් මෙතන නැහැ. එතන තියෙන්නේ A බාර් B බාර්. තව කුඩා මිනි ටර්ම් එකක් තිබෙනවනේ. A බාර් C. ඉතින් A බාර් C මෙතන තියෙනවා මේ A බාර් C. A බාර් C. ඒ නිසා මේක අපිට ඉවත් කරන්න පුළුවන්. එහෙනම් මේකේ පිළිතුර මෙන්න මේ දෙක. මේ දෙක ඉවත් වුණාන් පස්සේ මේක තමයි පිළිතුර විදිහට ලැබෙන්නේ. හොඳයි. මම දැන් තව ප්‍රකාශයක් ලියනවා පුතේ. මේ බලන්න. මම ලියනවා AB බාර්. හරි? මම මෙතන ලියනවා A බාර් BC. මම මෙතන ලියනවා A B බාර් C බාර්. හරි. මේක බලමු. මේකේ උත්තරය අපි කොහොමද ගන්න කියලා බලමු. ඔබට පේනවා කුඩා මිනි ටර්ම් එක AB බාර්. AB බාර්. AB බාර් මෙතන නැහැනේ පුතේ. එතන තියෙන්නේ A බාර් B. ඒ නිසා මේක කපන්න බෑ. නමුත් AB බාර් මෙතන පවතිනවනේ. AB බාර් මෙතන තියෙනවා. ඒ නිසා අපිට මෙන්න මේ මිනි ටර්ම් එක කපන්න පුළුවන්. හොඳයි. එහෙම කපපුවාම පොතේ අපිට ඉතුරු වෙන්නේ මේ දෙන්න විතරයි. එහෙනම් මේකේ පිළිතුර A B බාර් A බාර් BC. පැහැදිලිද? පැහැදිලි නේද? හොඳයි. මම මේක මොකට පැහැදිලි කරනවා. අපි මේක මොකට පැහැදිලි කරනවා POS ප්‍රකාශයක් සඳහා. අපි එකවර POS ප්‍රකාශය ගමුකෝ. මම මේකේ SOP ප්‍රකාශයේම මේ න්‍යායම පුතේ දෙවනි විසඳුම් න්‍යායට එනවා. නැත්නම් දෙවනි තව විසඳුම් ක්‍රමයක් තිබෙනවා. ඔයාලට පිළිතුර බොහොම ඉක්මනින් ලබා ගන්න පුළුවන්. මේ බලන්න පුතේ. මෙන්න මේක බලන්න. A බාර් B. මෙන්න මේක බලන්න පුතේ. මම මේකේ පිළිතුර පුතේ ලියනවා AOB කියලා. මම මේ කතා කරන්නේ සමතිරික්තතා න්‍යායම තමයි. මම තව ප්‍රකාශයක් ලියනවා A B බාර් A බාර් BC B C බාර්. හොඳයි අපි මේ ප්‍රකාශයේ උත්තරය ගමුකෝ. මම මේ ප්‍රකාශයේ උත්තරේ ලියනවා මෙන්න මෙහෙම. අපි ඉස්සරම මේක අපි කතා කරමින් විසඳගමු. මේකේ උත්තරය අපි ඉතින් මම කියන්නම්. මේකේ බලන්න පුතේ උත්තරය ආවේ AOB. එතකොට පුතේ ඔයාලට පේනවද මේක තමයි කුඩාම මිනි ටර්ම් එක. මේක තමයි මේ ප්‍රකාශයේ තිබෙන විශාලතම මිනි ටර්ම් එක. ඔයාලට පැහැදිලිද පුතේ මේ කුඩා මිනි ටර්ම් එක මෙයා ඇතුලේ නැහැ. ඒ නිසා අපිට මේ පදේ කපන්න බෑ. ඒ ටර්ම් එක කපලා දාන්න බෑ. දැන් මෙතන වගේ නෙමෙයි. මේ කුඩා මිනි ටර්ම් එක මෙතන තිබුණා. එයා කැපුවා. මෙතනත් තිබුණා එයාත් කැපුවා. හැබැයි මෙතන එහෙම නැහැ. මේ කුඩා මිනි ටර්ම් එක A කියන මිනි ටර්ම් එක මෙතන නැහැ. හරි. මේකේ තව විශේෂ සිද්ධියක් පේනවා පුතේ. ඒ තමයි මේ කුඩා මිනි ටර්ම් එක තනි විචල්‍යයකින් හැදිලා තියෙන්නේ. සිංගල් වේරියබල් මිනි ටර්ම් එකක් මේක. සිංගල් වේරියබල් මිනි ටර්ම් එකක්. තනි විචල්‍යයකින් මිනි ටර්ම් එකක් හැදිලා තිබෙන අවස්ථාවක අන්න ඒ
තනි විචල්‍යයක් සහිත පදය. ඒ කියන්නේ සිංගල් වේරියබල් මිනි ටර්ම් එකේ ප්‍රති අගය නැත්තම් අනුපූරකය මේ පදය තුල තියෙනවද කියලා බලන්න පුළුවන් වාට. ඔයාලට හොඳටම පැහැදිලි ඒ කියන්නේ තනි විචල්‍යයක් සහිත පදයක්. ඒකේ ඒ පදයේ ප්‍රති අගය අනුපූරකය මෙතන තියෙනවා. එවැනි වෙලාවක පුතේ ඒ අනුපූරකයේ විතරක් ඔයාට ඉවත් කරන්න පුළුවන්. අනුපූරකයේ විතරක් ඉවත් කරන්න පුළුවන්. එතකොට බලන්න මේ කුඩා මිනි ටර්ම් එක ඉතුරු වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. මෙතන මේ මිනි ටර්ම් එකෙන් මේ a බා කැපිලා ගියා. ඉතුරු වෙන්නේ b විතරයි. a b තමයි මේ. එතන මේ මිනි ටර්ම් දෙක අතර තිබුණු සංගුණකය තමයි මෙතෙන්ද දාන්නේ. එතන මේකේ පිළිතුර ඔය විදිහට එනවා. හොඳයි අපි ඒ ක්‍රමයටම මෙන්න මේ ප්‍රකාශයේ උත්තර බලමු. හොඳයි අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ පුතේ අපිට කපලා ඉවත් කරන්න පුළුවන් සම්පූර්ණ පදයක් තියනවද කියලා. මෙන්න මේ පළවෙනි විසඳුම් ක්‍රමයට අනුව. කුඩා පදයේ a නේ. a මෙතන නැහැ, a මෙතන නැහැ. තව කුඩා පදයක් තියෙනවා b බා. ඒ b බා මෙතන නැහැ, මෙතනත් නැහැ. තව කුඩා පදයක් තියෙනවා පුතේ bc බා. bc බාත් මෙතන නැහැ. එහෙනම් මේ සමතිරික්තතා න්‍යායේ අපි මුලින් කතා කරපු විසඳුම් ක්‍රමයට මේක විසඳන්න බෑ. එහෙනම් අපි බලමු මෙන්න බලන්න පුතේ තනි විචල්‍යයක් සහිත පදයක්. මෙයාගේ ප්‍රතිඅගය තියෙනවද කියලා බලන්න. මෙන්න මෙයාව තනි විචල්‍යයක් සහිත පදයක්. එයාගේ ප්‍රතිඅගය තිබෙනවද කියලා බලන්න අනිත් පද තුල. ඒ කියන්නේ හැබැයි මතක තියාගන්න තනි විචල්‍යයක් සහිත පදයක් වෙන්න ඕනේ. තනි විචල්‍යයක් සහිත පදයක් වෙන්න ඕනේ. හොඳයි. මෙයාගේ ප්‍රතිඅගය, ඒගේ ප්‍රතිඅගය නැත්නම් ඒකේ අනුපූරකය a බා. ඔව් a බා මෙතන තියෙනවා, මෙන්න තියෙනවා. ඔන්න a බා කපලා දානවා. මෙයා ගාව තියෙනවද කියලා බලන්න a බා. නෑනේ. ආයෙනම් කපන්න බෑ. රයිට්. ඒක තේරුණානේ? හොඳයි. දැන් අපි තව තනි විචල්‍යයක් සහිත පදයක් තිබෙනවා. b බා. b බාගේ ප්‍රතිඅගය බලන්න. ඔව් b බාගේ ප්‍රතිඅගය මෙතන තියෙනවා. මේ බලන්න මේ කපලා දාන්න පුළුවන්. ඔයාලට තේරෙනවද? මේ පදයේ විචල්‍යයන් දෙකක් කපලා දානවා මම. a බා කපන්නේ මෙයා හින්දා. මේ තනි විචල්‍යයක් සහිත පදයේ ප්‍රතිඅගය මෙතන තියෙන නිසා a බා කපලා දානවා. b බා නැමැති තනි විචල්‍යයක් සහිත පදයේ ප්‍රතිඅගය මෙතන තියෙන නිසා b කපලා දානවා. තා බලන්න. මෙන්න b බාගේ ප්‍රතිඅගය මෙතනක් තියෙනවා. මේකත් කපලා දානවා. මෙතන බලන්න මම පද ඇතුලේ විචල්‍යයන් තුනක් කපලා දැම්මා. ඒ විචල්‍යයන් තුන කපලා දාපු විදිය ඔබට තේරුණාද කියලා ආයෙත් බලන්න. තනි විචල්‍යයක් සහිත පදයක් a ගේ ප්‍රතිඅගය මෙතන තියෙන නිසා a බා කපලා දානවා. එතකොට තනි විචල්‍යයක් සහිත පදයක් b බා ගේ ප්‍රතිඅගය මෙතන තියෙන නිසා ඒක කපලා දැම්මා. b ගේ ප්‍රතිඅගය මෙතනක් තියෙන නිසා එකක් කපලා දැම්මා. හොඳයි. ඒ කපපු ඒවා ටික ඔක්කොම අයින් කරපුවාම දැන් අපිට ඉතුරු වෙනවා මෙතනින් a මෙතනින් b බා මේකෙන් c ඉතුරු වෙනවා පුතා. මේකෙන් c බා ඉතුරු වෙනවා. මෙන්න පුතේ සමතරික්තතා න්‍යායයෙන් විසඳගත්ත ක්‍රමය. හොඳයි. එතකොට ඔයා දන්නවා අපි කලින් ඉගෙන ගත්ත න්‍යායයන් වලට අනුව මෙතන විසඳ ගන්න පුළුවන්. CO C බා කියලා කියන්නේ පුතේ ප්‍රතිලෝම න්‍යාය. මෙතෙන් පිළිතුර එකයි. එහෙනම් මේ බලන්න. AO B බා O 1. ඉතින් පුතේ O එක තියෙන්නේ හැමතැනම A B බා මෙතන 1. ඔයා දන්නවා ආදාන තුනක් තියෙනවා මෙතන. එක ආදානයක් A අනිත් ආදානය B බා අනිත් ආදානය 1. හැබැයි මේ O එකට. ඉතින් O එකේ ආදාන තුනක් තිබෙන අවස්ථාවක එක ආදානයක් හෝ අවම එක වෙලා තියෙනවා. ඒක නිසා මේකේ පිළිතුර 1. ඒ පිළිතුර එක විදිහට අපි ගන්න පුතේ සර්ව සාම්‍ය න්‍යායට අනුව. මේක ප්‍රතිලෝම න්‍යාය. මේ විදිහට මෙතෙන්ද විසඳලා ගත්තේ සමතරික්තතා න්‍යාය. පැහැදිලිනේ? තව එක උදාහරණයක් අපි ගමු. මේක බලන්න පුතේ. a බා a b බා c. a බා bc. තව එක පදයක් මම ලියන්නම්. a b බා. right බලමු. මෙන්න මේ විදිහට තියෙනවා. මම මෙතන a බා ගන්නම්. right මෙන්න මේ විදිහට තියෙනවා. නෑ අපි ඒක අයින් කරමු.
රයිට් බලන්න ඉස්සරෝම් බලන්න පුතේ මේ කිසියම් පදයක් තුළ කුඩා පදයක් තියෙනවද කියලා. මෙන්න මේ ආකාරයට. හොඳයි කුඩා පදේ ඒබා මෙතන නැහැ. කුඩා පදේ ඒබා ඉස්සරෝම් බලන්න අපි පළවෙනි එකට අනුව ඒ කියන්නේ විශාල පදේ තුල කුඩා මිනි ටර්ම් එක තියෙනවද කියලායි බලන්නේ. ඉතින් ඒබා මෙතන නැහැ. ඒබා මෙතන තියෙනවා. ඒ නිසා අපි ඔන්න පළවෙනි එකට අනුව මේ සම්පූර්ණ පදයම කපලා දානවා. හේතුව තමයි විශාල පදයක් තුල කුඩා පදයක් පැවතීම. හොඳයි ඒබා මෙතන නැහැ. හොඳයි දැන් අපි මේ මේ පදය කපලා ඉවත් කරා. අපි ඉවත් කරපු පද ඉවත් කළා. අපි අනිත් කොටස් ටික ලියාගමු. මේ පදය මම අයින් කරනවා A B බා. හොඳයි දැන් බලන්න. හොඳයි තවදුරටත් කුඩා පදේ A බා කියන මේ කුඩා පදේ තනි විචල්‍යයක් සහිත පදයක්. ඒ තනි විචල්‍යයක් සහිත පදේ ප්‍රතිඅගය මෙතන තියෙනවා. ඊටත් කලින් වාට පේනවා පුතේ මේ A B බා කියන මේ පදය මෙතන තියෙනවා. A B බා නැමැති පදය සමස්ත පදයම මෙතන ඇතුළත් වෙලා තිබෙනවා. ඒ අනුව අපිට මේ පදයක් කපලා ඉවත් කරන්න පුළුවන්. ඒ අනුව දැන් පිළිතුර අපිට එනවා AO A B බා කියලා. හොඳයි. මෙතෙන්දී ඔයාලට හොඳටම පැහැදිලි තනි විචල්‍යයක් සහිත පදේ A බාගේ ප්‍රතිඅගය මෙතන පවතිනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ A ඉවත් කරන්න. A බා නැමැති තනි විචල්‍යයක් සහිත පදේ ප්‍රතිඅගය කපා ඉවත් කරන්න පුළුවන්. එතකොට මේ A ඉවත් වුණාම මෙතන පිළිතුර මේකෙන් A මෙතනින් B බා සංගුණක පද දෙක අතර සංගුණකයෝ. ඒතර පිළිතුර මෙන්න මේක. හොඳයි. අපි මෙතෙන්දි කතා කරේ පුතේ මේ න්‍යායන් දෙකම නැත්නම් මේ විසඳුම් ක්‍රම දෙකම එකම න්‍යාය පුතේ මෙතන. විසඳුම් ක්‍රම දෙකක් වුණාට එකම න්‍යාය. ඒ විසඳුම් ක්‍රම දෙකම භාවිතා වෙන විදිහට ගැටලුවක් තමයි අපි මේ කතා කරේ. හොඳයි. මම මේකේ තවත් උදාහරණයක් ගන්නවා මේකේ තවත් විසඳුම් ආකාරයක් ඔබට කියලා දෙන්න. මෙන්න මෙහෙම. මේ බලන්න පුතේ. A B බා A බා B බා C මේකේ පිළිතුර කොහොමද අපි එකපාරටම ගන්නේ? මේකේ පිළිතුරත් අපිට පුතේ සමතරික්තතා න්‍යායට අනුවම ගන්න පුළුවන්. මේක තුන්වෙනි විසඳුම් ක්‍රමයේ විදිහට අපිට මේ න්‍යායේ හඳුනා ගන්න පුළුවන්. මේක වෙන්නේ මෙහෙමයි පුතේ. අපි ඉස්සරෝම බලමු මේ සමතරික්තතා න්‍යාය අපි මුලින් හඳුනාගත්ත විසඳුම් ක්‍රම දෙකට මේක විසඳ ගන්න පුළුවන්ද කියලා. පළවෙනි මේක තමයි කුඩා මිනි ටර්ම් එක තවත් මිනි ටර්ම් එකක් තුල ඇතුළත්ද කියලා බලන එක. A B බා. A B බා කියන ටර්ම් එක මේක තුල නැහැ පුතේ. ඒක පැහැදිලි අපිට. A B බා කියන ටර්ම් එක මේක තුල නැහැ. හරි. එහෙමනම් ඒ විදිහට කරන්න බෑ. ඊට පස්සේ තනි විචල්‍යයක් සහිත පදයක ප්‍රතිඅගය කපලා දාන්න පුළුවන් කතාවක් අපි ඉගෙන ගත්තා. හැබැයි මේක තනි විචල්‍යයක් සහිත පදයකුත් නෙවෙයි. ඒක නිසා ඒකත් බෑ. හොඳයි. ඒ දෙකම බෑනේ පුතේ. හැබැයි මේක විසඳ ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒත් මේ න්‍යායම තමයි. මොකක්ද න්‍යාය? රිඩන්ඩන්සි ලෝ එක. එතෙන්දී අපි කරන්නේ මෙන්න මෙහෙමයි පුතේ. ඔයා මේක විසඳ ගැනීමේදී මෙන්න මේ විදිහට හිතන්න. මෙන්න විචල්‍යයන් දෙකක් තිබෙන පදයක්, මෙන්න විචල්‍යයන් තුනක් තියෙන පදයක්. ලේසියට හිතන්න පුතේ 2යි 3යි කියලා. 2යි 3යි කියලා ලේසියට හිතන්න. 2යි 3. එහෙනම් 2යි 3යි විචල්‍යයන් දෙකක් තිබෙන පදයක් සහ විචල්‍යයන් තුනක් පවතින පදයක් පවතිනකොට විසඳන්න පුළුවන් හරි අපූර්ව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මෙන්න මෙහෙම. ඔන්න මම මෙතන ලියන්නම්. ඔන්න පළවෙනි කොන්දේසිය 2යි මෙයාගේ 2යි අනිත් එකේ විචල්‍යයන් 3යි. 2යි 3. 2ට 3 න්‍යාය කියලා අපි නිකන් හිතමු. එහෙම න්‍යායක් නැහැ. මේක සමතරික්තතාවම තමයි. හරි. එහෙනම් පළවෙනි කොන්දේසිය තමයි එක් පදයක විචල්‍යයන් 2යි අනිත් පදයේ විචල්‍යයන් 3යි. ඊට පස්සේ පුතේ බලන්න එක විචල්‍යයක් පොදුද කියලා. එක විචල්‍යයක් පොදුද කියලා බලන්න. ඔව් බලමු. ඔව් නේද පුතේ? මේ බලන්න B බා පොදුයි. මේ බලන්න B බා මේකෙත් B බා තියෙනවා. පොදු විචල්‍යයකුත් තියෙනවා. පොදු විචල්‍යයකුත් තියෙනවා. හරි. එහෙනම් දෙවෙනි කොන්දේසියත් හරි.
2යි 3යි ඒ වගේම පොදු විචල්‍යයකුත් තියෙනවා. ඊට පස්සේ අපි බලමු පුතේ පොදු විචල්‍යයකුත් තියෙන්න ඕනේ. මේ කොන්දේසි ඔක්කොම වෙන්න ඕනේ පුතේ. මේක 2ක් වෙන්න ඕනේ, මේක 3ක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පොදු විචල්‍යයක් තියෙන්නත් ඕනේ. පොදු විචල්‍යයක් තියෙනවා. ඒ පොදු විචල්‍ය නොසලකා හැරපුවාම මෙයා ගාව මෙන්න මේ 2ක් තියෙන පදේ A විතරක් ඉතුරු වෙනවා. අන්න ඒ A ගේ ප්‍රතිඅගය මෙතනින් කපලා දාන්න පුළුවන් පුතේ. පොදු විචල්‍ය අපි අතෑරියොත් මෙතනින් B බා මෙතනිමුත් B බා අපි නෑ කියලා හිතුවොත් පුතේ. පොදු විචල්‍ය නෑ කියලා හිතුවොත් මෙතන තියෙන්නේ A විතරයි. එතකොට එහෙමනම් මෙයා නෑ කියලා හිතුවොත් මේක තනි විචල්‍යයක් සහිත පදයක්. මෙතන තිබෙන්නේ A විතරයි. එහෙනම් A ගේ ප්‍රතිඅගය මෙතනින් කපලා දාන්න පුළුවන්. මෙන්න මෙහෙම A ගේ ප්‍රතිඅගය මෙතනින් කපන්න පුළුවන් පුතේ. A බා කපන්න පුළුවන්. එතකොට මේකේ පිළිතුර මෙතන AB බා කුඩා පදේ හැමම ලියනවා. මෙතන මේ A බා ඉවත් වෙනවා. B බා C මේකේ පිළිතුර. බලන්න. ආයෙත් සැරයක් බලන්න. 2යි 3යි හරි. විචල්‍යයක් පොදු වෙන්න ඕනේ. හරි. B බා පොදුයි. විචල්‍යයක් පොදු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කුඩා පදේ ඉතුරු වෙන විචල්‍යයේ ප්‍රතිඅගය නැත්නම් ප්‍රතිලෝමය තිබෙනවා නම් අනිත් පදේ මේ කුඩා පදේ ඉතුරු වෙන විචල්‍යයේ ප්‍රතිලෝමය අනිත් පදේ තියෙනවා නම් ඒක කපන්න පුළුවන්. ඒ කැපුවට පස්සේ ඉතුරු ටික තමයි උත්තර. A B බා B බා C. තව එක්සැම්පල් එකක් අපි ගමු. මේ බලන්න පුතේ. A බා B. මෙතන තියෙනවා A බා B බා C බා. රයිට් අපි මේකේ උත්තරේ බලමු. 2යි 3යි හරි. එක විචල්‍යයක් පොදුයි. ඔව් A බා පොදුයි. එහෙනම් ඉතුරු වෙන විචල්‍ය B ගේ ප්‍රතිඅගය කපලා දාන්න. මෙයා කපලා දාන්න. මෙන්න 2යි 3යි එක්කෙනෙක් පොදුයි. ඉතුරු වෙන කෙනාගේ ප්‍රතිඅගය මෙතන තියෙනවා. යව කපලා දාන්න. තේරුණානේ? එහෙනම් මෙන්න මෙයාව කැපිලා යනවා B බා. අපිට පිළිතුර ලැබෙනවා A බා B A බා C බා. මේක තමයි පිළිතුර. පැහැදිලිනේ? හොඳයි. දැන් මම මේකෙම POS කතාව POS ප්‍රකාශ වලට විසඳන ආකාරය මම ඔබට මේකේ පැහැදිලි කරනවා. හොඳයි. බලමු පුතේ. මම මේකම POS විසඳුම් ක්‍රමය. මම මේ ටික ඉවත් කරගන්නම්. හොඳයි. POS ප්‍රකාශයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් පුතා. මේ වගේ ප්‍රකාශයකට අපි කියනවා POS කියලා. POS කියන්නේ පුතේ product of sums. මේක තමයි POS කියලා කියන්නේ. product of sums. මෙතෙන්දී පුතේ sum කියන්නේ එකතු, ආකලන පද, එකතු පද. මේ තියෙන එකතුනේ. A එකතු කිරීම B, A එකතු කිරීම B එහෙම එකතු කිරීම. මෙන්න මේ එකතු කරන පදවල ගුණිතයක් තියෙන්නේ. ඒ නිසා ප්‍රොඩක්ට් එකක් තියෙනවා sums වල. පැහැදිලිද? ඒක නිසා අපි මේවට කියනවා POS ප්‍රකාශයක් කියලා. මේ POS ප්‍රකාශයත් පුතේ ඔයාලට පේනවා මේකත් සම්මත ප්‍රකාශයක් නෙවෙයි. මේකත් සම්මත නොවන ප්‍රකාශයක්. ඉතින් පුතේ මේ සම්මත නොවන POS ප්‍රකාශයක් පවතිනකොට අපි නැවත වතාවක් බලනවා අර redundancy law එක. එහෙම නැත්නම් සමතිරික්තතා න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. හොඳයි. මෙන්න මේ එකතු පදයකට මේ සම් පදයකට අපි කියනවා පුතේ max term එකක් කියලා. මේකට කියනවා max term එකක් කියලා. මේ තියෙන්නේ max term. මේකට කියනවා max term එකක් කියලා.
නම් මැක්ස් ටර්ම් අතර ගුණිතයක් තියෙනවා. හොඳයි. බලන්න කුඩාම මැක්ස් ටර්ම් එක. මේකත් සම්මත නොවන එකක් පුතේ මම කලින් කිව්වා. මොකද ප්‍රකාශයේ විචල්‍යයන් තුනක් තිබෙනවා. හැබැයි මෙයාට එක විචල්‍යයක් අඩුයි. එහෙම බැලන්ස් නැත්නම් අසමාන නම් ඒවා සම්මත නොවන ප්‍රකාශ. හොඳයි. එතකොට මේ කුඩා පදය AOB කුඩා මැක්ස් ටර්ම් එක AOB. AOB මෙතන තියෙනවා. හොඳයි ඒවට පැහැදිලි සම්පූර්ණ පදෙම ඉවත් වෙනවා. AOB මෙතනක් තියෙනවා. සම්පූර්ණ පදෙම ඉවත් වෙනවා. එතකොට මේකේ පිළිතුර AOB. පැහැදිලි. තව එක්සැම්පල් එකක් අපි ගමු. A bar OB A bar OB bar OC bar AO B bar. හොඳයි බලමු අපි. හොඳයි. ඔයාලට පැහැදිලි මේ මැක්ස් ටර්ම් එකක් මැක්ස් ටර්ම් එකක් මැක්ස් ටර්ම් එකක්. මේක මොකද්ද පුතේ? ඒක දැන් අපි ඉස්සෙල්ලා නම් අර ඉගෙන ගත්තේ SOP ප්‍රකාශ වල මේක මිනි ටර්ම් එකක් කියලා. පුතේ මේක මට මේ විදිහට ගන්න පුළුවන් මම මෙයාව පොඩ්ඩක් විස්තර කරන්නේ. ඒ බා කියන එක පුතේ මට ලියන්න පුළුවන් ඕනනම් A bar and A bar කියලා. තදේව භාවි න්‍යාය. එතකොට මෙතන තියෙන්නේ පුතේ මිනි ටර්ම් එකක්. මට මෙයාව ඕනනම් ලියන්න පුළුවන් පුතේ A bar O A bar කියලා. එතකොට ඒක මැක්ස් ටර්ම් එකක්. එහෙනම් මට මෙයාට නිරූපණ දෙකම දෙන්න පුළුවන්. මෙයාව මේ විදිහට ලියලා ඕනනම් මිනි ටර්ම් එකක් කරන්න පුළුවන්. මේ විදිහට ලියලා ඕනනම් මැක්ස් ටර්ම් එකක් කරන්න පුළුවන්. ඒක නිසා මෙයාට මේ පැති දෙකම තියෙනවා. එයා ඕනනම් මිනි ටර්ම් එකක් විදිහට හිතන්නත් පුළුවන් මැක්ස් ටර්ම් එකක් විදිහට හිතන්නත් පුළුවන්. හැබැයි අපි මෙතෙන්දි මෙයාව හිතන්නේ මැක්ස් ටර්ම් එකක් විදිහට. මොකද අනිත් අය මැක්ස් ටර්ම්ස්. ඒ නිසා මෙයාත් මැක්ස් ටර්ම් දැන්. හරි. දැන් මෙන්න මේ මැක්ස් ටර්ම් එක මෙයා ඇතුලේ තියෙනවා. මෙයා ඇතුලේ තියෙනවා. මෙයාව අයින් කරන්න පුළුවන්. A max term එක මෙයා ඇතුලේ තියෙනවා. මේ A bar කියන එක මෙයා ඇතුලේ තියෙනවා. ඒ පදෙම අයින් කරනවා. හැබැයි ඉතින් මෙයා ඇතුලේ නෑ. එයා ඇතුලේ නෑනේ පුතේ. හරි. අපි එක ස්ටෙප් එකක් ගමු පල්ලෙහාට. ඔන්න A bar max terms විදිහටම පුතේ ලියන්න ඕනේ ඈ. මෙයා හැමෝම ලියමු. AOB. පැහැදිලිනේ? මේ දෙන්න කැපිලා ගියානේ. ඒතර මෙහෙමයි හිතමු. හරි. දැන් එතකොට ඔන්න අපි සමතරික්තතා න්‍යායට අනුව පද ඉවත් කරන කතාවෙන් මේ විදිහට කරගත්තා. දැන් ඔයාලට පේනවද පුතේ මේ අපි යන් සමතරික්තතා න්‍යාය දෙවෙනි කොන්දේසියට දෙවෙනි කතාවට. එතකොට A bar කියන පදේ මෙතන නැහැනේ. හැබැයි A bar කියන්නේ තනි විචල්‍යයක් සහිත පදයක්නේ. එයාගේ ප්‍රතියගය මෙතන තියෙනවා. එතකොට අන්නේ ප්‍රතියගය අපිට මෙතනින් ඉවත් කරන්න පුළුවන්. හොඳයි. එතකොට මෙතන පිළිතුර මේ මැක්ස් ටර්ම් එකේ කොහොමත් A bar නේ තියෙන්නේ. මේ මැක්ස් ටර්ම් එකෙන් A මේ තනි විචල්‍යයක් සහිත පදේ ප්‍රතියගය ඉවත් කරාට පස්සේ එතන ඉතුරු වෙන්නේ B bar කියන එක. දැන් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා පුතේ මෙතෙන්ට දාන්නේ මෙන්න මේ O එකද මෙතන තියෙන AND එකද කියලා. පුතේ මතක තියාගන්න මේ මැක්ස් ටර්ම්ස් අතර තිබෙන සංගුණකය තමයි AND එක. මේ මැක්ස් ටර්ම්ස් අතර තියෙන ප්‍රොඩක්ට් එක. එතකොට මතක තියාගන්න මෙතන තියෙන එක නෙවෙයි අපි දාන්නේ මේ මැක්ස් ටර්ම්ස් දෙක අතර තියෙන මේ මෙතන තියෙන AND එක තමයි දාන්නේ. ඒක නිසා මෙතන පිළිතුර AND එක. මේක තමයි පිළිතුර. එතකොට මම ඔයාලට මේ ප්‍රශ්නේ ඇතුලෙන් පුතේ කතා කරා අර කුඩා පදයේ අන්තර්ග්‍රහණ වීමෙන් ඒ විශාල පදයේ කපා දාන කතාවකුත් මේකේ කරා. ඒ වගේම කුඩා පදයේ තනි විචල්‍යයක් වෙනකොට ඒ තනි විචල්‍යයක් සහිත පදයේ අනුපූරකයේ අනිත් පදයේ තුල තියෙනකොට ඒකත් කපලා දාලා මේ විදිහට පිළිතුර ගත්තා. ඉතින් ඉස්සෙල්ලා අපි මේක සම්පූර්ණයෙන්ම කතා කරා POS ප්‍රකාශات එක්ක SOP ප්‍රකාශات එක්ක. දැන් මේ අපි කතා කරේ POS ප්‍රකාශات එක්ක. ඉතින් මම මේකේ තුන්වෙනි අවස්ථාවත් ලියන්නම් ඔබට. මේ බලන්න. මෙහෙම එක මිනිත් මැක්ස් ටර්ම් එකක් තිබෙනවා. මෙන්න අනිත් මැක්ස් ටර්ම් එක. right. අපි මේකේ පිළිතුර ගමු පුතේ. මේකේ පිළිතුර අපි ගමු. මේ බලන්න. ඔව්. ඇත්තටම ඔයාලට පේනවා මේ කුඩා විශාල මැක්ස් ටර්ම් එක තුල මෙයා ඇතුළත් වෙන්නේ නැහැ. එතන තියෙන AOB මෙතන AOB නෑ. එතන තියෙන AOB bar. හරි. දෙවෙනි ක්‍රමයට යන්නත් බෑ. මේක තනි විචල්‍යයක් සහිත මැක්ස් ටර්ම් එකකුත් නෙවෙයි. හොඳයි. එහෙනම් අපිට යන්න පුළුවන් අර 2 3.
මෙන්න 2යි මෙන්න 3යි. හොඳයි. පොදු එක්කෙනෙක් ඉන්නවද කියලා බලන්න පුතේ. දෙවෙනි කොන්දේසිය. ඔව් පොදු එක්කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ A. පොදු එක්කන අයින් කරපුවාම මේ දෙවෙනි පොඩි එක්කනා ගාවින් ඉතුරු වෙන්නේ B විතරයි. එහෙනම් B ගේ ප්‍රතියාගය මෙතන තියෙනවා. ඒක අපිට ඉවත් කරන්න පුළුවන්. හරි. ඉවත් කරපුවාම පිළිතුර AOB මෙතනින් මෙයා තමයි ඉවත් වෙන්නේ B බා AOC බා. පැහැදිලිනේ? AOC බා. හොඳයි. අපි තව උදාහරණයක් ගමු මේ විදිහට විසඳෙන්නේ නැති එකක් ගමු. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ විචල්‍යයන් දෙකක් සහ විචල්‍යයන් තුනක් වගේ පද දෙකක් මෙහෙම ආපුවාම මේ ක්‍රමයට හැම මොහොතෙම විසඳන්න පුළුවන් කියලා. නෑ නෑ එහෙම නෑ පුතේ. හැම ප්‍රකාශයක්ම එහෙම විසඳන්න බෑ. අර කොන්දේසි ඉෂ්ට වෙන්න ඕනේ. මේක බලන්න. මෙන්න තියෙනවා AOB මේ එක පදයක්. තව පදයක් මම ලියනවා A බා ඒ වගේම sorry A මෙතන ලියනවා B බා ඒ වගේම මම මෙතන ලියනවා C මේක බලන්න ඔබලන් මෙන්න 2යි මෙන්න 3යි පොදු විචල්‍යයක් තියෙනවද පොදු විචල්‍යයක් නෑ පුතේ A බා මෙතන නෑ Bත් මෙතන නෑ එහෙනම් මේක විසඳන්න බෑ ඔය ක්‍රමයට මේක විසඳන්න බෑ ඒ ක්‍රමයට මේක ඇත්තටම පුතේ මෙතනින් එහාට විසඳන්න බෑ මොකද මේක කිසිම පොදු විචල්‍යයක් නැතුව මෙතනින් පල්ලෙහාට යන්න බෑ අපිට ඒ නිසා ඒ වගේ එක මේවා කපන්න එහෙම එපා හරි තව එකක් අපි බලමු මම SOP එකක් ගන්නම් AB A B C bar මම මෙතන ඉන්න පොඩ්ඩක් මම මෙතන ගන්නම් B C bar D right අපි බලමු මේක මෙතන ගත්තොත් හරි 2යි 3යි පළවෙනි කතාව හරි කොන්දේසිය හරි පොදු විචල්‍යකුත් තිබෙනවා හරි හැබැයි මෙයාගේ ප්‍රතියාගය නෑ මෙතන. ඔයාලට පේනවද? ඒගේ ප්‍රතියාගය මෙතන නෑ. ඒක නිසා මේක විසඳන්නත් බෑ. ඒ න්‍යායයට විසඳන්න බෑ. පැහැදිලිනේ? රයිට්. ඔන්න ඔය ආකාරයට පුතේ අපිට පුළුවන් මේ රිඩන්ඩන්සි ලෝ එක පාවිච්චි කරලා අපිට ගැටලුවක් විසඳන්න. ඉතින් මම ඔබට මේ රිඩන්ඩන්සි ලෝ එක පාවිච්චි කරන ක්‍රම තුනක් කියලා දුන්නා. ඉතින් මේ ක්‍රම තුනම ඔබට අවශ්‍ය වෙනවා ඔය ප්‍රශ්නේ විසඳාගෙන යද්දි. මොකද අපිට අනිවාර්යෙන්ම ඕන වෙන න්‍යායක් තමයි පුතේ මේ සමතිරික්තතා න්‍යාය කියන එක. ඉතින් මේකෙදි අපි මේ කතන්දර තුනම ඔයා හරියට දැනගෙන හිටියොත් ඉතාමත්ම ලේසියෙන් මේ ප්‍රකාශය විසඳා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් අද දවසේ මම ඔයාලට න්‍යායන් 5ක් කියලා දුන්නා. තව න්‍යායන් පුතේ 5ක් අපිට තියෙනවා. ඒ තමයි සංඝටක න්‍යාය තිබෙනවා, විභේදන න්‍යාය තියෙනවා, ඒ වගේම අපිට තිබෙනවා ඩීමෝගන්ගේ න්‍යාය තියෙනවා, ඒ වගේම අපිට තිබෙනවා සමමිතික න්‍යාය තියෙනවා, ඒ වගේම අපිට තියෙනවා විභේදන න්‍යාය. මෙන්න මේ විදිහට තවත් න්‍යායන් 5ක් ඕගොල්ලන්ගේ A-level syllabus එකේ තියෙනවා. ඉතින් ඒ 5 අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අද අපි මෙතනින් නතර කරමු.